හරි. ඊළඟට බලමු graph representation and graph hypermorphism ගැන. එතකොට මේක යටතේ අපි මුලින්ම කතා කරනවා dense graph එකක් කියන්නේ මොකද්ද සහ sparse graph එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. dense graph එකක් කියන්නේ ඇවිල්ලා මේ ඒ graph එකේ vertices අතර තියෙන්න පුළුවන් edges ප්‍රමාණය ගොඩාක් ලොකු edges ප්‍රමාණයක් තියෙනවා. ඒක ඒ vertices අතර තියෙන්න පුළුවන් maximum edges ගානට ගොඩාක් ආසන්න අගයක්. එතකොට ඒවා එකට කියන අපි dense graph එකක් කියනවා. හරි. යම් කිසි graph එකක් හම්බුනොත් එහෙම ඒකේ තියෙන vertices ගාන ඒකේ තියෙන vertices අතර තියෙන edges ගාන පොඩි ප්‍රමාණයක් නම් තියෙන්නේ. ඒ වගේ එකට කියන අපි sparse graph එකක් කියලා. හරි. එතකොට මේ කියන graphs අපිට නිරූපණය කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එතකොට අපිට පළවෙනි ක්‍රමය තමයි adjacency matrix representation කියන එක. එතකොට මේ adjacency matrix representation එකේදී අපි කරන්නේ මෙන්න මේ වගේ matrix එකක් පාවිච්චි කරලා තමයි අපි මේක represent කිරීම කරන්නේ. හරි. මේ graph එක තමයි මේ represent කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි. එතකොට මම සැලකුවොත් එහෙනම් මේකේ තියෙනවා V1 V2 V3 V4 කියලා vertices හතරක්. එතකොට මේ vertices හතර ගත්තාම අපිට පේනවා V1 කියන එක්කෙනා කිසිම එකක් V1 කියන එක්කෙනා දැන් මෙතන පෙන්නන්නේ මේ එක කියන තැනින් පෙන්නන්නේ V1 කියන එක්කෙනාගෙන් edge එකක් තියනවාද V1 කියන එක්කෙනාටම නෑනේ. එහෙනම් බිඳුවයි. මෙතන පෙන්නන්නේ V1 කියන එක්කෙනාගෙන් ඉඳලා edges කීයක් තියනවාද V2 කියන එක්කෙනාට. ඇත්තටම එකක්වත් නැහැ. එහෙනම් මෙයාත් බිඳුවයි. ඊළඟ එකෙන් පෙන්නන්නේ V1 වල ඉඳලා V3 කියන එක්කෙනාට edges කීයක් තියනවද බිඳුවයි. ඇත්තටම එකක්වත් නැහැ V1 වල ඉඳලා මොකටවත්. ඒ හින්දා ඒ සෙට් එකම බිඳුවයි. අපි දෙවෙනි පොසිෂන් එක ගත්තොත් මේ V2 ඉඳලා V1 ට එකක්වත් නැහැ කියලා අපි දන්නවා මේක බිඳුවයි. එතකොට මෙතන ගත්තොත් එහෙම දෙකේ ඉඳලා දෙකට අපි ගත්තොත් එහෙම මේ self loop එක තියෙනවා. මෙතන self loop එකක් තියෙනවා. එහෙම ඒ හින්දා එතකොට එක edge එකක් හම්බ වෙනවා මට. එහෙනම් එකයි. දෙකේ ඉඳලා තුනට යන්න මාර්ග කීයක් තියෙනවද? දෙකේ ඉඳලා තුනට යන්න මාර්ග දෙකක් තියෙනවා. එහෙනම් මෙතන අගේ දෙකයි. දෙකේ ඉඳලා හතරට යන්න මාර්ග කීයක් තියෙනවද? මාර්ගම නෙමේ. දෙකේ ඉඳලා හතරට edge කීයක් තියෙනවද? අපි දන්නවා දෙකේ ඉඳලා හතරට edge එකක්වත් නැහැ. බිඳුවයි. තුනේ ඉඳලා ඊටස් මෙතන ඉඳලා අපි දන්නවා තුනේ ඉඳලා එකට යන්න මාර්ග තියෙන විදියක් නැහැ. තුනේ ඉඳලා දෙකට යන්න මාර්ග තියෙනවා දෙකක්. තුනේ ඉඳලා තුනට යන්න මාර්ග එකක්වත් නැහැ. self loop නැහැ මෙතන. තුනේ ඉඳලා එකට යන්න තුනේ ඉඳලා හතරට යන්න එක මාර්ගයක් තියෙනවා. එහෙනම් එක දානවා. ඒ විදිහට මේ adjacency matrix එක අපිට complete කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ adjacency matrix එක ගත්තාම ඒක symmetric වෙනවා. ඔයාලට බැලුවොත් තේරෙයි මේ line එකෙන් දෙපැත්තේ බිංදුව තියෙනවා. බිංදුව තියෙනවා දෙක තියෙනවා. බිංදුව තියෙනවා. ඒ වගේ symmetric විදිහට තමයි ඒක තියෙන්නේ. හරි. එතකොට පොඩි අභ්‍යාස කීපයක් තියෙනවා. මෙතන මේ අභ්‍යාසයේ තියෙන්නේ මේක බලාගෙන ඒකට අදාළව graph එක අඳින්න. ඒ වගේ graph එක බලාගෙන matrix මේ adjacency matrix එක කොහොමද දෙන්නේ කියලා අඳින්න වගේ අභ්‍යාස කීපයක් තියෙනවා. ඒ ටික කරලා බලන්න. හරි. ඊට පස්සේ නම incident matrix representation කියන එකට. හරි. එතකොට මේ incident matrix representation කියන එකේදී දිත් අපි අර විදිහම එකක් තමයි පාවිච්චි කරන්නේ. අපි මේ පැත්තට ගන්න vertices set එක මේ පැත්තට ගන්න edges set එක. හරි. මේක නිරූපණය කරද්දී අපි මෙහෙමයි කරන්නේ. එතකොට AI matrix එකේ AIJ කියන position එකේදී එක කියන එක්කෙනා දාන්නේ ඇවිල්ලා මේ vertex එකට නිකන් edge එක connect වෙලා තියෙනවා නම් විතරයි. දෙක කියන එක්කෙනා දානවා අපි ඒ edge එක self loop වෙනවා නම් මේ vertex එක හරහා. vertex එකට connect වෙලා තියෙනවා නම් මේ edge එක දාන්නේ එකයි. self loop එකක් විදිහට තියෙනවා නම් අපි දෙක දානවා. එහෙම නැත්නම් අපි බිඳුව තමයි දාන්නේ.
හරි අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට මේක ගත්තොත් එහෙම මේ ඇවිල්ලා අපි මේක ගමු. මේ තියෙන ඇවිල්ලා මේ graph එකට දාලව incident matrix representation එක. හරි. එතකොට මේකේ තියෙනවා edges 5ක්. එතකොට මෙතනත් තියෙනවා edges 5ක්. vertices තියෙනවා ඔක්කොම 6ක්. මේ පැත්තට පල්ලයට 6ක් තියෙනවා. හරි. එතකොට අපිට දන්නවා edge 1 එක කාටද edge 1 එක connect වෙන්නේ v1 ට සහ v2 ට විතරයි. එතකොට edge 1 e1 කියන එකේ එක එන්නේ මේ දෙන්නාට පමණයි. එතකොට e2 එකට එක එන්නේ මෙතෙන්ට විතරයි. e3 එකට එතකොට හැම එකටම edges දෙක ගානේ වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ හැම එකේම පල්ලෙහාට එකතුව දෙකක් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා ඕනෑම එකක් දෙකක් විදිහට තමයි කරන්නේ. ඒ කියන්නේ edge එක දෙපාරක් මොකද හරි කියන්නේ එක කෙලවරකුයි අනිත් කෙලවරකුයි තියෙන තමයි මේ දෙක ඇවිල්ලා තියෙන්නේ. ඒතර self loop එක දෙකම එකකට ඉట్లా හින්දා v5 කියන එකනට දෙක කියන සංඛ්‍යාව වෙනවා. ඒතර ওই ටික තමයි මෙන්න මෙතන කියලා තියෙන්නේ. අපි එක දාන්නේ එක කෙලවරක් විතරක් සම්බන්ධ නම් දෙක දාන්නේ self loop එකක් වගේ තියෙනවා නම් එහෙම නැත්නම් අපි බිඳුව දැමීම සිද්ධ කරනවා. හරි. ඊට පස්සේ පොඩි අභ්‍යාස වගේක් තියෙනවා. ඊළඟට අපිට directed graph කියන කියලා තියෙනවා. directed graph වලටම තමයි මේ digraph කියලා කියන්නේ. ඒතකොට digraph සාමාන්‍යයෙන් represent කරද්දී අපි represent කරන orders pair වලින් represent කරද්දී අපි සාමාන්‍යයෙන් මෙන්න මේ ආකාරයට තමයි represent කිරීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපි pairs විදියට ordered pairs විදියට orders pairs තියෙන එකක් තමයි මේ edge list එක වෙන්නේ. edge list එක වෙන්නේ ordered pairs තියෙන list එකක්. ඒතර මෙතන උදාහරණයක් දීලා තිනවා. ඒතර මේකේ v2 ඉඳලා v1 ට edge එකක් තියෙනවා. v2 ඉඳලා v1 ට තියෙන edge එක තමයි මේ විදිහට නිරූපණය කරලා තියෙන්නේ. එතකොට v3 ඉඳලා v2 ට ඒ තියෙන edge එක තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. ඒ වගේ අපි මේකේ edge matrix edges matrix edges list එක ගත්තාම ඒක මෙන්න මේ ආකාරය වෙනවා. edges list එක ගත්තාම ඒක මෙන්න මේ ආකාරය වෙනවා. ඒතර vertices list එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒතර ඇත්තටම මේකේ තියෙන්නේ හැම edge එකකටම දිශාවක් තියෙනවා යන්න පුළුවන්. එතකොට මේක අපිට පුළුවන් adjacency matrix හෝ incident matrix representation එක පාවිච්චි කරලා දාන්න. අපි incident matrix representation එක පාවිච්චි කරනවා නම් අපි මෙන්න මේ විදිහට කියන්නේ මේ arrow එක මේ edge එකේ arrow එක vertex එක පැත්තට නම් තියෙන පාවිච්චි කරන්නේ එක ඍණ එක නම් තියෙන්නේ vertex එක ඉවතට නම් තියෙන පාවිච්චි කරන්නේ ඍණ එක self loop වෙනවා නම් පාවිච්චි කරන්නේ දෙක otherwise 0. මෙතන තියෙන්නේ වෙන කතන්දරයක්. අපි lecture එකේ කිව්වේ මෙන්න මේ ආකාරයේ notation එකක් පාවිච්චි කරන්න කියලා. හරි. එතකොට ඊළඟට අපිට පුළුවන් මේකට මේ මොකද adjacency matrix එකත් ලියන්න. එතකොට adjacency matrix එකේ සාමාන්‍ය විදිහටම තමයි අපි ඒක ලියන්නේ. අර adjacency matrix එකේ තිබ්බ කතන්දරෙමයි. හැබැයි මෙතන වෙනස තමයි අපි කලින් කතා කරපු non directed graph වල adjacency matrix එක මම කිව්වා symmetric කියලා. හැබැයි මේ digraph වලට ආපුවම adjacency matrix එක symmetric වීම අවශ්‍ය නැහැ. හරි. එතන මෙතන කියලා තියෙනවා unlike the undirected graph where the adjacency matrix is symmetric in digraphs aij අසමානයි aij in general කියලා කියනවා. හරි. ඊට පස්සේ අපි කතා කරනවා graph isomorphism කියන. graph isomorphism කියන්නේ ඒක ඒ දෙක structurally similar කියන එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ කතන්දරයක්. මෙතන v1 ට similar. ඒ කියන්නේ මේ දෙක graph දෙකන්නේ. මේ දෙක graph දෙකක්. මෙතන එක vertex එකකට similar තව vertex එකක් තියෙනවා. එතන මෙහෙම ගත්තොත් එහෙම අපිට මේවා similar කියලා ගත්තා. ඇයි මම ඒවා similar කියලා කියන්නේ? දැන් මෙතන බැලුවොත් එහෙම v1 කියන එක නා ඒක කනෙක්ට්ලා තියෙන්නේ මෙන්න මේ දෙන්නත් එක්ක. එතන මෙතන u1 කියන එක නා ගත්තොත් එහෙම එයා කනෙක්ට්ලා තියෙන්නේ මෙන්න මේ දෙන්නත් එක්ක. එතන බලන්න මෙයා කනෙක්ට්ලා තියෙන දෙන්නෙක් ඉන්නවා. එතන නිකන් ඊළඟට ඒ කියන්නේ මෙයා ගත්තොත් u1 කනෙක්ට්ලා තියෙන්නේ මේ v1 කනෙක්ට්ලා තියෙන්නේ විල්ලා u2යි
U3 එක sorry U2 U4 එක V1 කරටලා තියෙන්නේ V1 කරටලා තියෙන්නේ V2 V4 එක U1 කරටලා තියෙන්නේ U2 U4 එක එතකොට යා සිමිලර් වගේනේ මේ කනෙක්ෂන්ස් ඔක්කොම දැන් මේකේ තියෙන කනෙක්ෂන්ස් වගේම කනෙක්ෂන්ස් ටිකක් මේකේ තියෙනවා එතකොට අපිට ඒ වගේ ඒ කියන්නේ මේකේ තියෙන කනෙක්ෂන්ස් තියෙනවා වගේම මේකේ තියෙනවා නම් අපි කියන එක isomorphism කියලා එතකොට මේක නිකන් මේක බවට පත් කරන්න පුළුවන් වගේ සිද්ධියක් තමයි isomorphism කියන්නේ structurally ඒ දෙන්න සමානයි. බාහිර පේන වෙන්නේ මේ structurally සමානයි. එතකොට අපි මෙතන කතාවක් කියනවා සාමාන්‍යයෙන් මොකක් හරි එකක් isomorphism පෙන්නනවා නම් ඒකේ vertex ගාන, ඒකේ තියෙන edges ගාන, ඒකේ තියෙන degree එක සාමාන්‍යයෙන් සමානයි. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ කියපු තුන සමාන නම් ඒක අනිවාර්යෙන්ම isomorphism පෙන්වන්න ඕනද? ඒතකොට ඊළඟ එකකින් කියන්නේ මේ කතන්දරේ එහෙම වෙන්න ඕනේ. අපි බලමු මෙන්න මේ කියන උදාහරණය. අපි ගත්තොත් එහෙනම් මේ graph දෙක. එතකොට මේ graph දෙක ගත්තාම මෙතන U1 තියෙනවා. මෙතන තියෙන එක නා V1 කියලා අපිට ගන්න පුළුවන්. අපි දැන් බලුවොත් එහෙනම් මෙයාගේ ඩිග්‍රී එක 3යි, මෙයාගේ ඩිග්‍රී එකත් 3යි. හරි මුලින්ම දැන් මේ graph දෙකේ edges ගාන vertex ගාන කතන්දර සමානයි. මම ගණන් කරලා පෙන්නන්න යන්නේ නැහැ. හරිද? එතකොට අපි හැබැයි බැලුවොත් එහෙම මේකේ U6 කියන එක නා කනෙක්ට් වෙලා තියෙන්නේ U1ටයි U2ටයි U5ටයි. හැබැයි මෙතන කනෙක්ට් වෙලා තියෙන්නේ V1ටයි V3ටයි V5ටයි. එතන කනෙක්ෂන්ස් වෙනස්. මේකේ කනෙක්ෂන්ස් නෙමෙයි මෙතන තියෙන්නේ. එතන මේකේ කනෙක්ෂන්ස් නෙමෙයි මෙතන තියෙන හින්දා මේක isomorphism නෙමෙයි. හැබැයි එතකොට අපිට තේරෙනවා අර කියපු තුනම සමාන වෙනවා. ඒ කියන්නේ vertex ගාන, edges ගාන, ඒ වගේම තියෙන degree හැම එකෙම degree sequence එක ඒවා සමාන වුණාට වැඩක් නැහැ. ඒක එකම වර්ගයේ connections තියෙන්නත් ඕන. එතන එහෙම නැත්තම් ඒක isomorphism වෙන්නේ නැහැ. හරි පොඩි අභ්‍යාස ටිකක් තියෙනවා කරලා බලන්න.